අකුර ලියද්දී උඩම රතුරු උඩින් මේ විදිහට පටන් ගන්න යටම නිරු උඩින් අවසන් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ උඩම නිරු උඩින් මෙන්න මේ විදිහට සිම්පල් F අකුර පොඩි නැම්මක් සහිතව මෙන්න මේ විදිහට. නමුත් මේ පහළට එන ඉර කෙලින් පදින්නේ. ඊට පස්සේ මේ ඉර දෙකට වෙන විදිහට එන කැපිලා මෙන්න මේ පොඩි රිකොර්සන් පදිනවා. G අකුර මේක උඩම රතුරු වලින් පටන් ගන්න මෙන්න මේ විදිහට යටම නිල් උඩ දක්වා ඇවිල්ලා මෙන්න මෙතනින් නැවත වම් දෙසට ගිහිල්ලා ඔන්න ඔය විදිහට අවසන් වෙන්න ඕනේ. සිම්පල් G අකුර නිල් රූල් දෙක මැද C අකුර ලියලා උඩම නිල් උඩ දක්වා ගිහින් යටම රතුරු උඩ දක්වා ඇවිල්ලා මෙන්න මේ විදිහට අවසන් වෙනවා. කැපිටල් H අකුර උඩම රතුරු වලින් පටන් ගන්න යටම නිල් උඩ දක්වා මේ විදිහට ඉරක් ගන්නවා. ඒ විදිහටම නැවතත් උඩම රතුරු ඉඳලා යටම නිල් වලින් ගහලා මේ ඉර දෙක මෙන්න මේ උඩම නිල් වලින් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න. සිම්පල් H අකුර උඩම රතුරු වලින් පටන් ගන්න යටම නිල් උඩ දක්වා ඉන්න නැවත භාගයක් උඩට ගිහිල්ලා ඔන්න මේ විදිහට රවුමන කොටස මේ විදිහට දාන්න ඕනේ. I අකුර ලියද්දී උඩම රතුරු වලින් පටන් ගන්න යටම නිල් උඩට මෙන්න මේ විදිහට ඉරක් අදිනවා. ඊට පස්සේ උඩම රතුරු වලින් මේ විදිහට පොඩි ඉරකොත් යටම නිල් උඩින් මේ විදිහට පදිනවා. සිම්පල් I අකුර උඩම නිල් උඩින් ඉඳලා යටම නිල් උඩ දක්වා මේ විදිහට ඇදලා මෙන්න මේ උඩින් මේ විදිහට තිතක් තියෙනවා. උඩම රතුරු වලින් මෙන්න මේ විදිහට පොඩි පිටයක් නේද? ඊට මැදට ගිහිල්ලා හරියටම එන කෙලින් පරට ඇවිල්ලා මෙන්න මේ විදිහේ නැම්මක් සහිතව අවසන් වෙනවා. සිම්පල් J අකුර උඩම නිල් වලින් පටන් ගන්න යටම රතුරු වල දක්වා ඇවිල්ලා මෙන්න මේ විදිහට තිතක් තියලා මේක අවසන් කරනවා.